ඉතින් කොහොමද? තවත් වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද මේ දිනවල කීපයක් කරන්න තියෙන ඇත්තටම. මොකද මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ චන්දන වසන්ත ලියලා තිබුණා Facebook එකට තීරුවක්. ඒක ඉතාම වැදගත් කොටසක් තියෙනවා. ඒ එකම නිර්මාල් සමග අග්‍රාමාත්‍යතුමිය සාකච්ඡාවකදී ඒ අධ්‍යාපනයට සම්බන්ධ යම් දෙයක් ඒගොල්ලෝ කියනවා මේ සමාජයේම තමයි අපිට මේ සමාජයේ ඉන්න කට්ටිය නිර්මාණය කරගන්න වෙන්නේ කියන කතාවකුත් කියනවා. ඒකත් අධ්‍යාපනයට සම්බන්ධයි. ඒ එකම අද වන විට මම සමාජ ජාල ඔස්සේ දකිනවා මෝදි එනකොට පාරවල් වහලා තිබ්බා. ඒ පාරවල් වහලා තියෙනකොට හෝන් ගහනවා. සාමාන්‍ය මේ රටවල් වල හෝන් එක පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය වෙලාවකදී විතරයි. නමුත් අපේ රටේ ඒක භාවිත කරන විතර ඒකත් අධ්‍යාපනයට සම්බන්ධයි. සමාජයට සම්බන්ධයි. ඒ වගේත් අපිට කතා කරන්න පුළුවන්. ඒ එකම මේ අපේ අනිත් යාළුවෝ සහ දේශපාලනය කරන කට්ටිය තාම මේ පරණ දේශපාලනයට උල්පන්දම් දෙන කට්ටිය කියනවා මේ මාලිම රජය කිසි දෙයක් කරේ නැහැ කියලා. ඔය වගේ මාතෘකා ටිකක් එළියට අවිල්ලා තියෙනවා. එතකොට මටත් හිතුණා නිකන් ඉන්න හොඳ නැහැ. අපි දන්න විදියට දන්න දෙයක් කතා කරන්න ඕන කියලා. මේ සියල්ල පිටිපස්සේ තියෙනවා මේ අධ්‍යාපනය කියන එක ඇත්තටම. අධ්‍යාපනය හරි වැදගත්. මොකද්ද මේ අධ්‍යාපනය කියන්නේ කියන එක ඉතින් අධ්‍යාපන විශේෂඥයෝ කරයි. නමුත් දැන් පැහැදිලිව තියෙනවානේ මේක දැන් අර වසන්තගේ ආටිකල් එකේ පැහැදිලි කියනවා. සායිටත් කලින් මම දැක්ක Facebook එකේ යනවා තවත් ආටිකල් එකක් රොයල් එකටත් ආනන්ද සහ නාලන්දයටත් ග්‍රාමීය දුර තියෙන පාසලකටත් තියෙන එකම ප්‍රශ්න පත්‍රය කියලා. ඔව් ඒකත් ඇත්ත. ඒකත් සාකච්ඡාවට ගන්න ඕන. ඒකම අපි ඒ කාලේ වැඩ කරනකොට දුෂ්කර පාසලට ගියාම කියනවා ඒ දරුවෝ නැගිටලා කියනවා මේ මගේ පාසල තමයි උතුම්ම පාසල කියලා. එතකොට ඒ ළමයා ඒක ඒ වපසරිය ඇතුලේ තමයි ඉස්කෝලේ දකින්නේ. ඒතකොට ඒගොල්ලන් රාජකීය ආනන්ද නාලන්දේ කියන එක දකින්න වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ඒක හම්බ වෙන්නේ එළියට ආවට පස්සේ. එළියට ආවට පස්සේ යම් වෙලාවකදී ඒගොල්ලෝ උපාධිය කරනවා. හරි මොන හරි අධ්‍යාපනය කරනකොට ඒ අදාළ තැන් වලට ගියාමත් ඒ අවුලම මතුවෙනවා. එතකොට ඒක ඔය ලාල්කාන්ත කියනවා ඕපදූප කතා කරනවා. තමන්ගේ වැඩ කරගන්නවා කාර්යාලයකට ගියාම. එතකොට ඒක අර ජනතා සේවය කියන එක ඒගොල්ලන්ට අමතක වෙලා යනවා. එතකොට මේ ජාලයම නිකන් සමාජයේ නිකන් ලොකු පටලැවිල්ලක ඉන්නා වගේ නේද? දැන් මම ওই ටිකක් නේ ගත්තේ. ඊට පස්සේ කෝප් එක ගත්තත් මහා පටලැවිල්ලක්. ඒ කියන්නේ කිසිම තැනක පිළිවෙලකට වැඩක් වෙලා නැහැ. ඔක්කොම නිකන් මොකද්ද වෙන න්‍යාය පත්‍රයකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක රටක් වශයෙන් අපි කොහොමද මේක පිළිවෙලකට ගන්නෙ? මේක මාලිමා රජයේ හෝ පිළිවෙලට වැඩ කරන රජයක් අහම වෙන්න පුළුවන් බරපතලම තත්ත්වයක්. මොකද එක එක්කෙනා එක එක ආයතන බදාගෙන තියෙනවා. එක එක දේවල් බදාගෙන තියෙනවා. ඒකට එකක්වත් ඒවා පිළිවෙලකට යන ස්වභාවයක් නැහැ. හැම එකම තියෙන තමන්ට මුදල් කුට්ටිය එන විදිහට තමයි තමන් ඒක නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක ඔය ආයතන වල වැඩ කරන කට්ටිය හොඳටම දන්නවා. දැන් මම හිතන්නේ ඒවා කතා කරයි. කෝප් එකේ ටිකක් එළියට එනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශ වගේ එකක් කෝප් එකට ආවොත් මම හිතන්නේ කෝප් එකට අවුරුද්දක් මදි වේවි. ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශ කලාප කාර්යාලවල තියෙන දේවල් හරියට එළියට ආවොත් කතා කරන්න. ඉතින් මේ ඒ ගැන අපි කතා කරන්න ඕන. මොකක්ද අපි ඉස්සෙල්ලම ගන්න මාතෘකාව. මම හිතන්නේ මේ අර වසන්ත කිව්වා වගේ මේ සමාජාන යෝජනය සහ පාසල් වල විවිධත්වය ඇතුලේ කොහොමද අපි වැඩ කටයුතු කරන්නේ කියන එක. ඔබ දන්නවා ඉතින් පාසල් උනත් කුලක වලට බෙදලා තියෙන්නේ. ආනන්ද, නාලන්ද, රොයල්, කොළඹ, ආනන්ද බාලිකා, දේවී බාලිකා, සිරිමාව බණ්ඩාරනායක තවත් එකක්. ගාල්ල ගත්තත්, මලිය ගුරුනායකල ගත්තත්, නුවර ගත්තත් පාසල් කුලක විදිහට බෙදලා තියෙනවා. එතකොට ඒක මේ සමාජාන යෝජනයට කොහොමද බලපාන්නේ කියන එකට පැහැදිලිනේ. ඒ එක එක ආයතන වලින් එක එක විදිහට සමාජාන යෝජනය වෙන්නේ. නමුත් එකම සමාජයකට තමයි කට්ටිය එළියට එන්නේ. පාසල් වලින් එළියට එන්නේ. නමුත් ආවට පස්සෙත් පාසල් බදාගෙන වැඩ කරනවා.
ලෝකෙ කොහෙවත් නැති වැඩ මං හිතන විදිහට. පාසල බදාගෙන ආදිශ සංඝ ඉන්න එක. පාසලට බලපෑම් කරන එක. ඒක ඊටාම බරපතල විදිහට ලංකාවේ තියෙනවා. මොකද මේ කට්ටියට තියෙනවා මේ මොකක් හරි දැන් ඔය විශ්වවිද්‍යාලවලත් එක එක බැචස් වල මේ get together එහෙම හමුවින් තියෙනවා. මිතුරු විදිහට හමු වෙන එක හොඳයි. නමුත් එතනදී අපිට ගැළවිලා මේ සමාජයක් වශයෙන් සමාජීයානුයෝජනයේ අවුලක් තමයි ඉතර තියෙන්නේ. තමන්ගේ හිතමිතුරු කල්ලියක් එක්ක ඉන්න එක තමයි සුව පහසුදායක කියලා තමන් හිතන් ඉන්නවා. ඒ කියන්නේ සමාජය සුව පහසු නෑ කියන එක මේකෙන් අර්ථ දැක්වෙනවා. එතකොට ඒකේ තියෙන අවුල ටික පැහැදිලි වෙනවද? මොකද තමන්ගේ හිතවත් කට්ටිය ගාව ඉන්න එක පහසුයි. අනිත් තැන් වලට ගියාම අපහසුවක් තියෙනවා වගේ දැනෙනවා නම් ඒ සමාජයේ තියෙන සමාජාන යෝජනය සහ ඒ සමාජයේ තියෙන යම් යම් ප්‍රශ්නයක් නේද ඒක. ඒක නේද අර හරිනි මතු කරන්නේ. මේකෙන්ම තමයි කට්ටිය අපිට හොයාගන්න වෙන්නේ හොරකම් නොකර දූෂණය නොකරන හොඳට සමාජාන යෝජනය වෙච්ච හොඳට කට්ටිය හොයාගන්නේ මේක ඇතුළේම ඉන්න කට්ටිය. නමුත් මේක ඇතුළේ එහෙම කට්ටිය හැදෙන්න ඉඩ කඩක් නැහැ. අපි බලමු ඉදිරියට. දැන් මිනිත්තු 6ක් ගිහලා දැන් තමයි නවත්තනවා. කම්මැලි නැහංගින්. ඉදිරි වැඩ කොටස කොහොමද කරන්න කියලා.